ගමේ මලගයක්ලු. ඔව් මලගෙදර ගිහිල්ලා දැන් වැ මේ එනකොට මලගෙදර ගිහින් මූ එනවලු. එනකොට මූට බොගක් සෙට් වුණා. බොගක් සෙට් වෙලා ගමක නිකන් හිටහංකෝ. මූ අර එන අඩිපාරේ අයිනක කැලේ පොඩ්ඩක් චුට්ටක් ගොඩක් අස්සර යන්න බෑනේ කරුවලේනේ. අර අයිනේ ඉවස ගන්න බැරි තරම් මූ වාඩි වෙලා වැඩේ කරන්න පටන් ගත්තලු. ඉන්න බැරි හින්දා. ඉන්නකොට මම මූට පේනවලු ඇතින් ළඟ කිට්ටු ගොඩක් ඇතින්නේ මේ ගෑනු ටිකක් මල ගෙදර යන්න එනවා. හරිද? ටෝච් එහෙම උළු අතුරේ මරගෙන එනවා. හරි. මුත් එකපාරට මූ එක්සයිට් වෙනවනේ. මූ බැලුවලු දැන් මේක දුවන්න ගත්තොත් කැලේ මැද්ද ඊට වඩා ප්‍රශ්නයක් වෙන එකක් හිතනවනේ. කැලේ අර මේ එක්ක පොළු පාරක්ක් ගහයි නැත්නම් හොරෙක් කියලා අල්ලගෙන ගහයි කියලා මූ කරපු වැඩේ එහෙම හිටපු තැනම වාඩි වෙලා ඉඳගෙන එහෙම මචං සරමෙන් මූණ වහගත්තලු. සරමෙන් මූණ වහගෙන මූ දැන් මෙහෙම වාඩි වෙලා මෙහෙම ඉන්නවා මචං. හරිද? අර ගෑනු ටික දැන් එනවලු. එනකොට එක ගෑනියෙක් දැක්කලු. වාඩිලා දැන් අහන ටෝච් ගහනවලු හුළු අතු අල්ලනවලු අරු මෙහෙම ඉන්නවලු. හරිද? එක ගෑනියෙක් ගැහුවලු ටෝච් එක හරියටම අහවල් ස්ථානෙට. ගාලා ඉවරලා ඒ ගෑණි කියනවලු මේ ජයදිරිය අයියා. ජයදිරිය අයියා.